නෑ අපේ ඔළුවනේ ඔබතුමාගේ ඔළුව දැක්කනම් කොරිඩෝ ඔබතුමාට යන්න බෑ ආරක්ෂාව නැති වුණත්. විමල් රත්නායක මහත්තයා වැරදි මිනිස්සුන්ට කතා කරන්නේ. සුජීව සේනසිංහ කාටරි දැනගාගෙන හිටියා නම් රනිල් වික්‍රමසිංහ මහත්තයාට විරුද්ධව මහින්ද රාජපක්ෂට විරුද්ධව ඕගොල්ලෝ නේ කතා කරේ. ඒ දවස්වල හැංගිලා හිටියේ මහින්ද රාජපක්ෂේ සරමස්ස හිටියේ. කට්ටිය. හරිද? මහින්ද රාජපක්ෂ චන්ද්‍රිකා කුමාරතුංග දන ගහගෙන නැමෙනවා. ඒක පිටුරේ පෙන්නන ඔබතුමා සුජීව සේනසිංහ නැමිලා ඉන්න තැන කොහරි පුළුවන් නම්. ඇමති ඒ කාලේ. චන්ද්‍රිකාගේ ඇමති. බඩ ගාගෙන යන්නේ. දැක්කාම ඒ හින්දා අපි දැනගන්න හිටියේ නෑ කාටවත් ඔබතුමා පුළුවන් නම් පෙන්නන්න සජිත් ප්‍රේමදාසට හරි රනිල් වික්‍රමසිංහට හරි මහින්ද රාජපක්ෂට හරි ගෝඨාභය රාජපක්ෂට හරි නාමල් රාජපක්ෂට හරි එකෙක්ටත් අපි දැනගගලා පුළුවන් පෙන්නන්න. අපි එහෙම මේ දැනගන්න මිනිස්සු නෙමෙයි. ඔබතුමා එක හොඳට ඉඳී තියාගන්න. ඒ වගේම දැන් මේ ඇති වෙලා තියෙන තත්ත්වය ඔබතුමාලගේ මේ ජනාධිපතිතුමා දැන් මේ කතා කරපු ආරක්ෂාව සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරු සමෙතුමා කතා කරා. මොකද අපි ඒ ගැන කියන්නේ. සාමාන්‍ය ජනතාවට ඒ පාසුකම් නැහැ. එතුමා වෙනස් වෙලා. එතුමා ධනවාදී බටහිර ජේ.ආර්.ලට ඊට වැඩිය ඉහළ ගියපු ජනාධිපතිවරයෙකුටපත් වෙලා. ඉතින් ඔබතුමාලා එතුමා එහෙම නෙවෙනවා නම් මං කියන දේ වැරදි වෙන්න පුළුවන්. මට ඒ අදහස් ප්‍රකාශ කරන ඔබතුමාට අවස්ථාව දෙන්න.